hello guys. ඔන්න ඉතින් අපි බඩු ගන්න ගිහින් ආවා. බඩු අරන් ආවා KFC එකට ගිහිල්ලා මේ බලන්න බඩුවක් පෙන්නන්නද මේ අපි කිසියා බයියන් බයියන්නේ අපි කිසියා මේව මොනවා අපි ගත්ත බඩු gata hari මහන්සි ළමයි මේ අවුව හොඳටම පායනවා මම්මි අප්පා ඉතින් බඩු ටිකක් අරගෙන ආවා පොඩ්ඩයි ගත්තේ තවත් බඩුවක් ගෙදර තියෙන හින්දා මේ ටික අරගෙන හැරිලා බයිසිකලේ ගියේ තාත් එක්ක ඉල්ලවිල්ලා හරි මහන්සි මේ බලන්න මේක මේ හරිම රසයි මේක අපේ මේ උක්කුන්ට අරන් දුන්නේ මෙන්ටෝස් කියලා ගහලා තියෙන මේකේ බබල් ගම් එකක් ඒකම හරිම රසයි මේම තියෙන එක ඔව් වැටුම් ඔයාලා මේක කාලා තියෙද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. එතකොට මේ අපේ උක්කුන්ට බුල්සුවක් ගත්තා. මේක ෆ්‍රී. ලස්සන නේද? ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. අපේ වීඩියෝ තවත් බලන්න, අපිව ෆලෝ කරන්න, ෂෙයා කරන්න. ඔහොම නම් බෑ. අතෝර මේක තමයි අපේ ඔක්කොම කන්න ආස මේක වේෆර්ස් වලින් මේ වේෆර්ස් එක තමයි කන්න කැමතිම වේෆර්ස් එක. ඔච්චරයි. කොටන් බටන් වලින් මෙන්න මේක තමයි ෆේවරිට් මේක. මේක තමයි අපේ උක්කුන්ට ගත්ත කොටන් බටන් එක. යයි කොටන් බටන් එක ඉවර වෙලා මට දැකලා තමයි මතක් වුණේ නැත්තම් මට මතක් වෙන්නේ ළමයි. හංගත්තා. අතෝට ඕඩි කොලොන් එක යාට ඔක්කොම ෂෙර්මියකින් තමයි මම ගන්නෙ. ෂෙර්මි කියන්නේ ඉතින් බේබි අයට හුඟක් හොඳ ප්‍රොඩක්ට් එකක්. අතෝට එච්චරයි මේ ඔයිල් එකත් මේක නම් ගෙදර තිබ්බ එකක්. ඔයිල් එකත් මම ගන්නේ බේබි ෂෙර්මි විතරමයි. ඔන්නෝතින් මටත් හරියන්නේ අපේ ගෙදරටත් හරියන්නේ බේබි ෂෙර්මි. අනිත් ඒවා ගන්න බෑ ගයිස් මේ කුරුලෑ එනවා එක පිම්පල්ස් එනවා ඒකින්ද බේබි ෂෙර්මි තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. ඔන්න ඉතින් අපි අද shopping කරේ මට වීඩියෝ කරන්න නම් බැරි වුණා මේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ තාත් එක්කනේ ගියේ. මෙයාත් එක්කත් බෑ තරම් ඒ වගේම අවුවයි හරිම අවුව හින්දා කුත් කරගන්න බැරි වුණා. එතකොට තමයි මේ ලංක සෝය එක කාලා තියෙනවා නම් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්න. මේක තමයි මම ආසම සෝයා මිට් සෝයා එක. දැල්ලෝ රස ඇති ඕගොල්ලෝ කාලා තියෙනවා නම් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. බයි බයි. මගේ page එක like කරන්න, share කරන්න, comment කරන්න. අපිටත් පොඩි support එකක් දෙන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. bye